හෙලෝ ළමයි ඔන්න ඉතින් අද වීඩියෝ එකක් ගෙනාවා බ්‍රවුන් ස්කින් එකක් තියෙන අයට. ඉතින් ගොඩක් ලංකාවේ අය හිතන් ඉන්නේ බ්‍රවුන් ස්කින් එක කියන්නේ ගොඩක් කැත එකක් කියලා. ඇත්තටම එහෙම නැහැ. මොකද මාත් පෞද්ගලිකව කලින් හිතන් හිටියේ සුදු කියන එක තමයි ගොඩක් ලස්සන එක කියලා. හැබැයි එහෙම නැහැ. අපි බ්‍රවුන් ස්කින් එක මේන්ටේන් කරායින් පස්සේ තමයි මටත් තේරුනේ කොච්චර ලස්සනද කියලා. ඉතින් මට හිතුණා අද බ්‍රවුන් ස්කින් එකක් තියෙන ඔයාටත් මේ විදියට කොහොමද මේන්ටේන් කරන්නේ අපි බ්‍රවුන් ස්කින් එකට කොහොමද ෆැෂන් කරන්නේ ඒ වගේම බ්‍රවුන් ස්කින් එකකට කොහොමද අපි ජුවලරීස් ඒ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකේ කතා කරන්න හිතුණා. ඉතින් ඉවර වෙනකන් අපිත් එකතු වෙලා ඉමු. ස්ටෙප් පහකින් ඔයාලට මේ ගැන දාලා තියෙනවා. එහෙනම් ඉවර වෙනකන් බලන්න. ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි තමන්ගේම ඇඟට නැත්තම් තමන්ගේ ස්කින් කලර් එකට කැතයි කියාගන්න එක. ඉතින් ගොඩක් වෙලාවට තමන්ගේ මිරර් එක දිහා බලන පාරක් ගානේ එයාටම කැතයි කියලා හිතා ගන්නවා. නැත්තම් අනිත් මිනිස්සු කියන දේවල් වලට අහුම්කම් දීලා තමන් කැතයි කියලා තමන්ගෙම ස්වරූපයක් හදා ගන්නවා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ කරන ලොකු වැරද්දක්. ඉතින් තමන් කැතයි කියලා හිතන තරමටම අනිත් අයටත් පේන්නේ තමන්ව කැතට. ඉතින් ඔයාලා මුලින්ම මේක හදා ගන්න ඕනේ. ඉතින් මේ වැරද්ද හදාගෙන ඔයාලගේ බ්‍රවුන් ස්කින් එකට මුලින්ම ආස වෙන්න ඕන. ඒ වගේම ආදරය කරන්න ගන්න ඕනේ. ඒ වගේම ඔයාලට පුළුවන් මිරර් එක ඉස්සරහට හරි උදේ නැගිට ගමන් හරි රැට නිදා ගන්න යද්දි හරි ඩේලි ඇෆර්මේෂන් කියන්න. එහෙම බැලුවොත් මම ලස්සනයි, මට ලස්සන ස්කින් කලර් එකක් තියෙනවා, මම දිනෙන් දින ලස්සන වෙනවා, ආකර්ෂණීය වෙනවා. ඒ වගේ දේවල් කියන්න ඔයාව ටිකෙන් ටික ලස්සන වෙනවා. ඔයාලට පුළුවන් නම් මේක සතිය ප්‍රැක්ටිස් කරලා බලන්න. ඉතින් මේක තමයි බ්‍රවුන් ස්කින් එකක් මේන්ටේන් කරන්න කලින් අපේ ෆස්ට් ස්ටෙප් එක. ඉතින් ඊළඟ ස්ටෙප්ස් ටිකට අපි යමු. ඉතින් ඔයාලා දන්න දෙයක් තමයි අපේ ලංකාවේ අවුව හරි සැරයි කියන එක. ඉතින් මේ අවුවට ගියාම අපි ටක් ගාලා කළු වෙන්න බලනවා. ඉතින් කට්ටිය whitening products එක සුදු වෙන ක්‍රීම් ගන්නවා. ඉතින් මේකෙන් කට්ටිය දන්නේ නැතුණාට තවත් හැම ඩැමේජ් වෙන එක තමයි වෙන්නේ. ඉතින් අපිට මේ සුදු වෙන ක්‍රීම් ගන්න නැතුව අපිට මේ කලින් තිබ්බහමම රිකවර් කරන්න පුළුවන්. මේකට හොඳම ස්ක්‍රබ් එකක් තමයි සීනි, කෝපි, පොල් තෙල් දාලා හොඳට අපේ ඇඟේ ස්ක්‍රබ් කරන්න පුළුවන්. තව මම යූස් කරන දේ තමයි ඇලෝවෙරා ජෙල් එක කියන්නේ. මෙන්න මේක Forever එකේ ඇලෝවෙරා ජෙල් එක ගොඩක් හොඳයි. මේක මම මගේ ඇසට කළු වෙනවට තව ඔය අවුවට පිච්චුණාම ඒ වගේ දේවල් වලට යූස් කරනවා. අතරම ගොඩක් හොඳයි. ඉතින් ඔයාලගේ අවුවට පිච්චිලා කළු වෙච්ච තැන් වලට මේ වගේ ඇලෝ ජෙල් පාවිච්චි කරන්න. මොකද අපේ මුළු ඇඟම එකම කලර් එකකින් යනවා නම් තමයි තවත් ලස්සන. ඉතින් මේ ඇලෝ ජෙල් පාවිච්චි කරද්දී ගෙදර තියෙන ඇලෝවෙරා ගහකින් ගන්නවා නම් ගොඩක් හොඳයි. මේකට පොඩි ප්‍රමාණයකින් හරි කෙමිකල් දාන්න නිසා. තව ඔයාලගේ ඇසට කළු වෙලා නම් ඔයාලට පුළුවන් අයිස් කියුබ්ස් පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් නම් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න SPF 50ට වැඩි. මොකද බ්‍රවුන් ස්කින් එකක් වුණත් එකම කලර් එකකින් තියාගන්න සන්ස්ක්‍රීන් එකක් අපිට ඕන කරනවා. ඔන්න තර්ඩ් ස්ටෙප් එක විදියට ඔයා ගොඩක් ස්කින් එකට දේවල් යූස් කරා නම් අපිට ඒව නවත්තන්න වෙනවා. මොකද අපේ ස්කින් එකට හොඳම ප්‍රොඩක්ට්ස් දෙකක් වගේ තමයි අපි යූස් කරන්න ඕන. මොකද වයිට් ස්කින් එකක් වගේ නෙවෙයි බ්‍රවුන් ස්කින් එකට ගොඩක් දේවල් ඕන නැහැ. ඉතින් මම යූස් කරන ඒවා ගැන බැලුවොත් මම විශේෂයෙන්ම යූස් කරන එක තමයි කොකොනට් ඔයිල් කියන්නේ. මම ඉතින් මේ පාර පැරෂූට් එක තමයි ගත්තේ. ඔයාලත් පිරිසිදු සුදු පොල් තෙල් උනත් කමක් නැහැ. ගෙදර හිඳගත්තා. මොකද හැමදේම ගන්න යන්න එපා. පැරෂූට් එකක හොඳයි. ඉතින් මේ වගේ පිරිසිදු ඔයිල් එකක් බ්‍රවුන් ස්කින් එකක් තියෙන ඔයාටත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. මොකද මේක ගහද්දි අපේ ගොඩාක් හැමේ තියෙන ප්‍රශ්න විසඳෙනවා. ආල්ට ගාලා බලන සතියක් තේරෙයි. එතකොට මේක ඔයිල් ස්කින් එකක් තියෙනවා නම් යූස් කරන්න එපා. මොකද එයාලගේ ඔයිලි හැමක් නේ තියෙන්නේ. එතකොට මොනවා අර කිඩි දාන්න බලයි, පිම්පල්ස් එන්න බලයි. ඉතින් මම තව යූස් කරන එකක් තමයි වේල්ලට් එකේ මේ සැෆ්‍රන් බොඩි ලෝෂන් එක කියන්නේ. ඒක ගොඩක් හොඳයි. ඔයාලට ෆේස් ක්‍රීම් වත් ඕනේ නැහැ. මෙන්න මේක යූස් කරනවා නම් මේ විදියට මම ඉස්සරහට දාන්න. ඒක ඒ විදියට යූස් කරනවා ෆේස් ක්‍රීම් වත් ඕනේ නැහැ. ඇත්තටම ග්ලෝ එකක් එනවා. හරිම ෂෝක් ප්‍රොඩක්ට් එකක්. මට හම්බෙච්ච බෙස්ට් ප්‍රොඩක්ට් එකක්. මේකයි තව මම මගේ ෆේස්
ක්‍රීම් එකක් යූස් කරනවා හිමාලයගේ ෆේස් ක්‍රීම් එක. තව නේචර් සීක්‍රට් එකේ ටෝනර් එකක මම කියුකම්බර් ටෝනර් එක යූස් කරනවා. ඔන්න ඉතින් ළමයි මම මේක යූස් කරන විදිය දාන්නම් කියවනේ. ඉතින් බොඩි ලෝෂන් එකේ අර වෙල්වෙට් එකේ බොඩි ලෝෂන් එකට මම මේක ගන්නෙ. ඒකට මම ටික වෙන්න මේ වගේ ඔයිල් එකෙන් ටිකක් දාගන්නවා. මේකට පිරිසිදු ඔයිල් එකක් පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් නම් මේ ගෙදර හිඳගත්ත හොඳ පොල් තෙල් පාවිච්චි කරන්න. නැත්නම් පැරෂුට් එකෙන් ගන්නත් පුළුවන්. මම අනිත් ඔයිල් ගන්නත් දන්නේ නැහැ. ඉතින් මේකට ඔයාලගේ ඔය තියෙන ගෙඩි එහෙම නැති වෙනවා. හැම වෙලෙන ගතිය නැති වෙනවා. ඒ වගේම ස්කින් එකට ගොඩක් හොඳයි. ස්කින් එකට ෂයින් එකක් එනවා. ඔයාලා මේක යූස් කරලා බලන්න සතියක්. මම මහා ලොකු ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ රුපියල් 18 අඩුයි මේ හැම එකක්ම. ඉතින් ඒක නිසා මේ ටික යූස් කරලා බලන්න ගොඩක් ලස්සනට ඔයාගේ ස්කින් එක ග්ලෝ වෙනවා. මම මේ කියපු ඔක්කොම ස්ටෙප්ස් ෆලෝ කරලා බලන්න. ඇත්තටම ලස්සනයි. බ්‍රවුන් ස්කින් එකට ලස්සනට මේ මේන්ටේන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්ටෙප් ෆලෝ කරන්න ඔයාලට. අපි ඇඳුම් තෝරගද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන අපේ ස්කින් කලර් එක ගැන. අපේ ස්කින් එක ඩාර්ක් බ්‍රවුන් එකක්ද ලයිට් බ්‍රවුන් එකක්ද නැත්නම් මීඩියම් එකක්ද කියලා. ඉතින් ඔයාගේ ස්කින් එක ගොඩක් ඩාර්ක් නම් ඔයාලා හැම වෙලේම මතක තියාගෙන ලයිට් කලර් එකක් තියෙන ඇඳුම් තෝරගන්න. ඒකෙන් ඔයාට අමුතුම යුනික් லுක් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා තියෙන ලයිට් බ්‍රවුන් ස්කින් එකක් නම් ඔයාලා බ්ලැක් නැත්නම් බ්‍රවුන් ඒ වගේ තද පාට අඳින්න මතක තියාගන්න. ඒකෙන් ඔයාලගේ ලස්සනට ඔයාලගේ පෙනුම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ගෝල්ඩ් කලර් එක කියන්නේ බ්‍රවුන් ස්කින් එකට හරිම ලස්සන කලර් එකක්. ඉතින් ඔයාලා ඔයාලගේ ජුවලරිස් ගාති ගෝල්ඩ් කලර් එකෙන් ගන්න මතක තියාගන්න. තව ඔයාලට මෙතන තියෙන ඩිසයින්ස් අරගෙන ඔයාලගේ ජුවලරිස් ගන්න පුළුවන්. ඒකේ ඔයාගේ லுක් එක තවත් වැඩි කරගන්න පුළුවන්. තව ඔයාලටම ආවේනිකුණ ලස්සන හෙයාර් ස්ටයිල් එකක් ඔයාලටම දාගන්න පුළුවන්. ඒ වගේම කැමති නම් නියල්ස් වර්ග තව සිම්පල් ජුවලරිස් ඔයාලට දාගන්න පුළුවන්. ඕනකට වැඩි ජුවලරිස් දාන්න එපා. එක්ක මාලයක් නැත්නම් රින්ග්ස් දානවා නම් මාලයක් දාන්න එපා. ඒ වගේම Tamanට මැච් කරලා Tamanටම හරියන ස්ටයිල් එකක් ඔයාලටම හදාගන්න පුළුවන්. බ්‍රවුන් ස්කින් එකට මේකප් එකක් දාද්දී මුලින්ම ෆවුන්ඩේෂන් එක යූස් කරනවනේ. ඉතින් අපේ ෆවුන්ඩේෂන් එක අපේ ස්කින් කලර් එකට ගැලපෙන ෆවුන්ඩේෂන් එක තෝරගන්න ඕනේ. ඉතින් අපි ඇසට එහෙම කළු වෙලා නම් ගොඩක් කළු වෙලා නම් තමන්ගේ ස්කින් එකේ කලර් එක නෙවෙයි නම් තියෙන්නේ. එතනට විතරක් ඒක යූස් කරන්න. ඒ වගේ තැන් වලට යූස් කළා අඳුරු තැන් පේන්නේ නැති වෙන්න අපි කවර් කරගන්න ඕනේ. ඉතින් අපි මේකප් එක නැචරල් විදිහට දාගන්න ඕනේ. මොකද අපේ ස්කින් කලර් නෝමල් ස්කින් කලර් එකටම පේන්න තමයි අපි මේක දාන්නේ. ඉතින් ඒක නිසා අපි සුදු පාට පවුඩර් අනම්මනම් අපේ මූණ ගා ගන්න. පොඩි දේවල් ටිකකින් තමයි මේක කරගන්න ඕනේ. අපිට තව අයි ෂැඩෝ පැලට් එකක් යූස් කරන්න පුළුවන් තමන්ගේ ඇඳුමට ගැලපෙන. ඒ වගේම මස්කාරා එකක්, ඒ වගේම අයිලයිනර් එකක් අපිට යූස් කරන්න පුළුවන්. පොඩි සිම්පල් මේකප් එකක් දාගන්න. මේ වගේ අපිට ෆයිනල් ලුක් එක ගන්න පුළුවන් ලිප් ලයිනර් එකක් අරගෙන. ඒකට ලිප් ලයිනර් ගත්තී ටිකක් ඩාර්ක් එකක් ගන්න. මොකද බ්‍රවුන් ස්කින් එකක් නිසා. ඊට පස්සේ ලිප් ග්ලොස් එකක් අපි යූස් කරන්න ඕනේ. නැත්නම් ලිප් බාම් එකක් හරි. ඉතින් මේකෙන් මාර ලුක් එකක් ගන්න පුළුවන් මේ සිම්පල් මේකප් එකෙන්. ඔයාලට මේ සිම්පල් මේකප් එකක් දාන විදිය YouTube එකේ බැලුවොත් ගන්න පුළුවන්. මම ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. thank you මෙච්චරලා මගේ වීඩියෝ එක බලන් හිටියට. මම ඔන්න ඉතින් A to Z පුළුවන් විදියට පොඩි ඔක්කොම එකතු කරලා දැම්මා. ඉතින් ලොකු වීඩියෝ එකක් හදන්න වෙලාමදි මට පුළුවන් විදියට මම ඔක්කොම වගේ විස්තර කිව්වා කියලා හිතනවා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් පළහ කමෙන්ට් එකක් දාන්න. මම තව වීඩියෝ එකකින් ඒව අරන් එන්නම්.